අද අපි කතා කරන්න යන්නේ පුංචි ස්ටඩි ටිප් එකක් ගැන. දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ වචන කොහොමද vocabulary එක develop කරගන්නේ, වාක් මාලාව. වචන ටික කොහොමද හදාගන්නේ කියන ප්‍රශ්නේ ඔයාලට තියෙනවා. ඒ කියන්නේ දැන් ඉංග්‍රීසි වතුර වගේ ගලාගෙන යන ලස්සනට කතා කරනවා නම් අනිවාර්යෙන් ඔයා වචන ගොඩක් දැනගෙන ඉන්න ඕනේ. හරිද? මම දකින්න විදිහට ඉංග්‍රීසි භාෂාවේ රුධිරය වගේ තමයි මේ වචන කියලා කියන්නේ. ඉතින් දැන් ඔයා මේ වචන ඉගෙන ගන්න යනකොට ඔයා මුලින්ම හිතනවා වචන 5000ක් 4000ක් වගේ ගෝල් එකකට ඔයා යනවා. ඔයාගේ මොළයට ඔයා දෙනවා මේ වගේ ලොකු වචන ප්‍රමාණයක්. මොකද ඔයා සමහර තැන් වලින් අහලත් ඇති මෙච්චර වචන ප්‍රමාණයක් නැතුව නම් කතා කරන්න බෑ වගේ දේවල්. ඉතින් ඒකත් එක්ක ඔයා මොළයට දාගන්නවා අර ලොකු ප්‍රමාණයක් මතක තියාගන්න ඕනේ කියන කාරණාව. ඉතින් අපේ මොළේ කොහොමත් කැමති නෑ ඔය වගේ ලොකු ටාස්ක් වලට යන්න. හරිද? පුංචි පුංචි දේවල් තමයි අපි මොළයට දෙන්න ඕනේ. එක පාට වචන 3000ක් 4000ක් කිව්ව ගමන් ඕක වෙන වැඩ නෙමෙයි. හරි. අනිත් දේ තමයි වාගාව ඇති වචන පොතක්. vocabulary book වචන පොත එක එක මාතෘකා දාලා ලස්සන පිට කවර දාලා ඒකේ ඇති මේ මල්ලසේකර ශබ්දකෝෂයටත් වඩා වචන ඒ පොතේ ඇති. මොකද ඔයා ලස්සනට රූලෙන් රූල වචනේ ලියලා ඉංග්‍රීසි වචන ලියලා සිංහල තේරුම් ලියලා වචන 5000ක් විතර ඔයා පොතක ලියලා ඇති. දැන් ඔයාම හිතලා බලන්නකෝ මේ පොතේ තියෙන වචන වලින් ඔයාලට කීයක් පාඩම්ද කියලා. එහෙම මේ වචන පොත් හැදුවා කියලා ඒක එක්කෙනෙක් දෙන්නෙක්ට සාර්ථක වුණාට සමස්තයකට සාර්ථක වෙන්නේ නැහැ. මොකද අර ඩික්ෂනරි එක වගේ ඔයත් නිකන් ඩික්ෂනරි එකක්ම කොපිරයිට් කරලා තියෙන්නේ. ඒක ලොකු ඵලදායීතාවයක් තියෙන වැඩක් නෙමෙයි. ඉතින් මං අද කියලා දෙන්නම් ওই වචන මතක තියාගන්නකොට මම මගේ ළමයින්ට සහ ක්ලාස් වෙන ළමයින්ට සහ මමත් පාවිච්චි කරපු සහ කරන මෙතඩ් එකක්. හරිද? ඉතින් මේක ලොකු මෙතඩ් එකක් නෙමෙයි. ඒ කියන්නේ සාර්ථක ලොකෝ පරීක්ෂණ මට්ටමින් කරපු මෙතඩ් එකක් නෙමෙයි. හරි සරල මෙතඩ් එකක්. හරිද? මම මේකට කියන්නේ හෝඩුවා මෙතඩ් කියලා. හරිද? නිකන් හෝඩුවා මෙතඩ් කියලා. හෝඩුවාවන් අපි දන්නවනේ. රහස් පරීක්ෂණ වගේ කටයුතු කරනකොට අපි හෝඩුවාවන් ඔස්සේනේ මේ පරීක්ෂණයේ අවසානයේට යන්නේ. එක එක හෝඩුවාවන් හරහානේ. රයිට්? මම කියන්නම් වැඩි කතා නැතුව කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඔයගොල්ලෝ දන්නවද ස්ටිකි නෝට්ස්? ස්ටිකි නෝට්ස් තියෙන අර චූටි තීරු. ඒ තීරු එක ඕනේ ලොකු එක නෙමෙයි තීරු එක. තීරු ස්ටිකි නෝට්ස් තියෙනනේ. ඕක අලවන්න පුළුවන්. රයිට්? පාට පාට ඒවා තියෙනවා. ඉතින් ඔය ස්ටිකි නෝට්ස් පැකට් එකක් හරි අරගෙන ඕකේ චූටි තීරුව තියෙනවනේ. ඔය තීරු 5ක් ඕනේ දවසකට. ජස්ට් 5ක් ඕනේ. රයිට්? ගොඩක් ඕනේ නෑ 5ක්. ඔය තීරු පහේදී අපි දවසට ඉගෙන ගන්නවා. අපි දැන් හිතන්නකෝ අපි දැන් වචන 5ක් හොයා ගන්නවා. දවසට අපි පාඩම් කරන්නේ වචන 5යි. අපේ ටාගට් එක. 3000ට 4000ට යන ගෝල් එකේ දවසට අපි වචන 5යි. හරිද? දැන් ওই තීරු පහ අරගෙන පළවෙනි වචනේ ওই තීරුවේ ලියනවා ඉංග්‍රීසි වර්ඩ් එක. සිංහල තේරුමත් ලියනවා. ඒ ලියලා අනිවාර්යෙන් චූටියට ඒ වචනේ දාලා ඉංග්‍රීසි වාක්‍යයක් හදන්න ඕනේ. හරිද? දැන් උදාහරණයක් විදිහට චූටි ළමෙක් කරනවා නම් දැන් මම නිකන් සරල උදාහරණයක් කියනකො බෝල්. හරිද? බෝල් කියන එක ඕන කෙනෙක් දන්නවා දැන් නිකන් මම උදාහරණයට ගන්නේ ස්ටිකි නෝට් එකේ බෝල් කියලා ලියනවා. සිංහලෙන් ලියනවා බෝලේ. උදාහරණ වාක්‍යයක් විදිහට ලියනවා I have a ball. මට බෝලයක් තියෙනවා. රයිට්? ඔන්න ඔය විදිහට ස්ටිකි නෝට්ස් එක චූටි ඒ චූටිදී ඔය ඔක්කොම කරන්න ඕනේ. වචන ලිව්වා, තේරුම ලිව්වා, උදාහරණ වාක්‍යයක් ඉංග්‍රීසි වලින් ලිව්වා. දැන් ඔය විදිහට තීරු පහේම වචන 5යි උදාහරණ 5යි ලියා ගන්නවා. ලියලා ඔයා වැඩිපුරම ඉන්න තැන දවසේ. ඔයා ළමයෙක් නම් ඔයාට ගෙදර ඉන්නවනේ හවස් වරේ ගොඩක් වෙලාට ගෙදර. ඔයා වැඩ කරන කෙනෙක් නම් ඊ ඔයාගේ කාර්යාල ස්ථානේ. මේක ඉතින් අවශ්‍ය විදිහට ගලප ගන්න ඕනේ. ඒ ඔයා ඉන්න තැන එක එක තැන්වල මේ ස්ටිකි නෝට්ස් ඔයාට පේන තැන්වල අලවන්න ඕනේ. හරිද? දැන් ගෙදර ඉන්නවා නම් ළමයෙක්ට පුළුවන්. දොර එකක් අලවනවා, ටීවී එකේ කොයි හරි අර දාරක වගේ අලවනවා, ෆ්‍රිජ් එකේ අලවනවා, කණ්ණාඩි එකක අලවනවා තැනක මේ වචන පහ ගෙදර එක එක තැන්වල ඔයා ඉන්න ස්ථානේ එක එක තැන්වල අලවනවා. උදේම වැඩේ පටන් ගන්න. හරිද? දැන් ගෙදර ඔයා මේ කලවලා ගෙදරින් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔයා රැඳෙන තැනක. දැන් මේ වැඩේදී වෙන්නේ අර හෝඩුවාවන් වගේ ඔයා මේ ගෙදර සැරිසරනකොට එක එක තැන්වල ඔයාට මේක ඇහැ ගැටෙනවා කොහොමද? ඔයා උමනාවෙන්ම බලනවා. මේක දවසම ඔයාලයි ගෙදර ඒ අදාළ තැන්වල තියෙනවා. ටීවී බලන්න ගියොත් ටීවී එක ළඟ තියෙන එක බැලෙනවා. රයිට්? ඉතින් මේ විදිහට දවසේ ඔය වචන පහ ඔයා ගොළුවට නිකම්ම යනවා. ඔය වැඩේ කරාම දවසට වචන පහ ඔයා ගොළුවට නිකම්ම යනවා. දැන් ඔයා මේක දවස් දෙකක් විතර තියන්න ඕනේ. ගෙදර අවසරය අරගෙන රයිට් දවස් දෙකක් විතර මේ ස්ටිකි නෝට්ස් ගලවන්න නැතුව තියන්න. පස්සේ දවස් දෙකක් විතර ගියාට පස්සේ ඔයා බලන්න ඔයාට මේ වචන මතකද කියලා. නිකන් පොත බලන් පාඩම් කරාට වඩා ඔයාලට මතකද නිකන් ටීවී එක දකිනකොට ඒ වචනේ මතකද? එහෙම මතකද කියලා බලන්න. වචන ටික මතකයි කියන්නේ වැඩේ
සාර්ථකයි. ස්ටිකි නෝට්ස් ටික ගැලෙව්වා. පැත්තකින් තිබ්බා. අනිත් වචන පහටත් ඒ වැඩේම කරනවා. මේක එක දිගට කරන්නෙත් නෑ. දවස් දෙක යන්නේ සතියක් විතර කරනවා. පස්සේ දවස් 3ක විතර බ්‍රේක් එකක් ගන්නවා. හරිද? නැත්නම් එක දිගට කරගෙන යන්නේ නැහැ. ඉතින් ওই වගේ පිළිවෙලකට යන්න ඕනේ වැඩක්. හරියට කරොත් ඔයාලට වචන ගොඩක් අර පොතේ නිකන් ඩික්ෂනරි එක කොපිරයිට් කරාට වඩා ඵලදායී විදියට වචන මතක තියාගන්න පුළුවන් මේ හෝඩුවා මෙතඩ් එක පාවිච්චි කරලා. ඉතින් වචන දන්නේ නැතුව දුක් වෙන කට්ටියට පාවිච්චි කරන්න පුළුවන්. තව ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අතරින් එක ක්‍රමයක් තමයි මේ මෙතඩ් එක.